යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන්ටත් මගේ YouTube channel එකෙන් කියන්න යන්නේ මම හදපු කේජ් ගැන. ඉතින් මේවා අද මම දිවුලපිටිය බස් හෝල්ඩ් එකටයි මිනුවන්ගොඩ බස් හෝල්ඩ් එකටයි දෙන්න හදන්නේ. ඉතින් මේක තමයි මගේ ලෝගෝ එක සහ මේකට ගහන ඉන්න බෝඩ් එක. හරි යාළුවනේ ඉතින් දැන් අපි ආවා මිනුවන්ගොඩ ප්‍රධාන බස් නැවතුම් පොළට. ඉතින් දැන් අපි හදන්නේ මේ කේජ් එක ඒ අදාළ ස්ථානයෙන් ස්ථානගත කරන්න. ඔන්න ඉතින් අපි මේ කේජ් එක ගෙනියන ගමන් තමයි ඉන්නේ. ඉතින් මට උදව් කරන්න තාත්තයි තව අයියා කෙනෙකුත් ආවා. අම්මයි මල්ලිත් මාත් එක්ක ආවා. ඉතින් මේ ඉන්නේ මේ මිනුවන්ගොඩ බස් හෝල්ඩ් එකේදී මේ කේජ් එක තියන්න මට උදව් කරපු මාමලයි. ඒක බලා ගන්න එතන ප්‍රධානිය තමයි මේ කටියත් එක තමයි මම මේ ඉන්නේ. අවස්ථාව පිළිතවන්න සතුටුදායක අවස්ථාවක්. අපේ මේ රවිදු සස්සර පුතා දිවුලපිටිය ඥානෝදය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඒ පුතා පරිසර හිතකාමී දාමත්ම සත්කාරයක් සිදු වෙනවා මේ අවස්ථාවේ. මේ තමයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මහේන්ද්‍රවන ප්‍රධාන පර්යන්ත භූමි කීපයකට සංකේත වශයෙන් මේ ප්ලාස්ටික් ද්‍රව්‍ය මේවා ඇත්තටම අපද්‍රව්‍ය වශයෙන් තමයි අපි පරිසරය මුදෑහැරෙන්නේ. ඒවා ඉවත් වෙන ඒ ප්ලාස්ටික් ද්‍රව්‍ය එක තැනකට ස්ථානගත වෙලා හිමතැනින් ඒවා නැවත ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ කටයුත්තකට තමයි එම පුතා මේ අපිට නායකත්වයේ දීලා තියෙන්නේ. ඇත්තටම මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගරු සභාපතිතුමාගේ සිට අප සමස්ත කාර්ය මණ්ඩලයම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා එම සත්කාරය සඳහා. එම සස්සර පුතාගේ මෙහෙවීම මඟ පෙන්වීම ඇත්තටම අනාගත අපේ පරිසර හිතකාමී සමාජයකට මේ දරුවා දෙන්නේ හොඳ පණිවිඩයක්. විශේෂයෙන්ම මේවා නොදිරෙන ද්‍රව්‍ය වශයෙන් කාලාන්තරයක් මේ පරිසරය තුළ රඳා පවතිනවා. ඒ නිසා අපේ ගහකොළට විශේෂයෙන්ම අපේ වාතාශ්‍රයට මේවා අහිතකර ලෙස බලපානවා. ඇත්තටම අපි මේ වර්තමානයේ වෙනකොට විශාල ගම්වතුර සහ සුළුසුළං ආපදාවකට ලක් වෙච්ච අවධියක්. මේවටත් හේතු සාධක ලෙස බලපෑවේ මේ නොපෙනෙන ලෙස පරිසරයට මුදා හැරුණු මේ අපද්‍රව්‍ය. ඒ නිසා ඒවා නිසි පරිදි කළමනාකරණය කරගන්න ඒ පුංචි මනසට වැටහීම ගැන අපි ඉතාමත්ම ආඩම්බර වෙනවා මේ අවස්ථාවේදී. මේ වගේ කටයුතු තවදුරටත් දෙන දරුවාට කරන්න අවශ්‍ය කරන දැනුම, ශක්තිය, ඒ ඥානය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා සමස්ත කාර්ය මණ්ඩලයේ විසින්ම. විශේෂයෙන් මේ දරුවටත් ඒ දරුවන්ගේ ගුරු භවතුන්ට ඒ වගේම ඒ දයාබර පියාණන්ට සහ මෑණියන්ටත් අලනුවන්ටත් අපි අධ්‍යාත්ම ස්තුතිවන්ත වෙන පවුලේ අයටත් මෙවැනි සම්මානයකට මුලදීම සම්බන්ධයෙන් තවදුරටත් මෙවැනි කාරණා වැඩි දියුණු කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි හදවතින්ම පළාත් සභාව වෙනුවෙන් ප්‍රවාහන අධිකාරියට ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මාමා මගේ මේ වැඩේ හොඳයි කියලා මට ඇගයීමක් කරා. ඔයගොල්ලෝ වැඩි ගණන් ගන්න එපා. මෙතන මේ මාමාගේ කටහඬ වඩා එතන සද්ද ගොඩක් වැඩි. මොකද මේ බස් හෝල්ඩ් එකේ මිනිසුන්ගේ කැවසීමත් එක්ක ලොකු සද්දයක් තියෙනවා. එහෙනම් අද දින මේ රවිදු සත්තර පුතාගේ පසල කලකරා කරන්නේ පුතා විසින් දිවුලපිටිය නගරයේ විලතලන ප්ලාස්ටික් බෝතල් වගේ ද්‍රව්‍ය දාන්න තමයි මේ දිවුලපිටිය ප්ලාස්ටික් බෝතලේ වාදනය කරනවා. මේ අදලා දිවුලපිටිය නගරයේ කොළඹ පාපාර අපල කියලා. ඉතින් මේක අපි විතල උතර බෝතල් දේවල් දැනකට දාලා අපේ කරන්නේ නැතුව මෙතන කරලා තියෙන මේ කරාමට අපි මේ බෝතල් දේවල් මේකෙන් දාලා අපි පරිසරයේ සුරකින්න ඉන්නේ දිවුලපිටිය නගරේ කොයිද කරන්නේ නැතුව කරලා
සත්‍ය ධෛර්ය ලබන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේකට වැඩි පරියාප්ති ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදින වැඩසටහන බොහොම සාර්ථකයි. අපි ඔබ තාම ආගේ කරනවා ඉතින් මේ මාමත් මගේ මේ වැඩේ ගැන හොඳ ඇගීමක් දුන්නා. මේ මාම තමයි මෙතන දිවුලපිටිය බස් හෝල්ඩ් එකේ ත්‍රිරෝදරත් සංගමේ සභාපති විදියට වැඩ කරන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිය තමයි මගේ ව්‍යාපෘති අවසන් වුණේ. එහෙනම් අදට මම සමුගන්නවා. good bye.